හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් 2026 අවුරුද්දත් ලැබුවා. ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 අවුරුද්දට විෂන් බෝඩ් එකක් හදන්නම් කියලා හිතුවා මම. මම කලින් හදලා නැහැ විෂන් බෝඩ් එකක්. මේ හදන්න දැන් ඕන කරන මේ ෆොටෝස් එහෙම ඩවුන්ලෝඩ් කරගත්තා. ඒ ටික print out ගන්න ඕනේ, colour print out ගන්න ඕනේ. මේ විසල් බෝඩ් එකක් ගන්නත් ඕනේ. ලොකු ගාණක් යන එකක් නෑ. මේ අපි ඒ ටික අරගෙන එමු. දැන් ටවුන් එකට යන්න ඕනේ. අප්පච්චිත් එක්ක තමයි යන්නේ. එහෙනම් අරන් ඇවිල්ලා හදලා බලමු. ටවුන් එක ළඟ තියෙන්නේ. ඉතින් අප්පච්චිත් එක්ක ඉක්මනට ගියා. හරිම සැරයි යවුවා නම් මං දවල් 12ට විතර ගියේ. ගන්න කියපු කඩේ වහලා තිබ්බේ. ඊට පස්සේ වෙන කඩේකින් අරගෙන ආවා. මේ මට රුපියල් 200ක් ගියේ ওই ටිකට විසල් බෝඩ් එකයි A4 කොලෙයි A4 කොල දෙකකුයි මේ print out ටිකටයි. ඊට පස්සේ මම හිමීට ගෙනල්ලා කපලා අලවන්න ගත්තා. අපි විෂන් බෝඩ් හැදුවට විතරක් මදි. අනිවාර්යෙන් ඒ දේවල් වෙනුවෙන් මහන්සිලා වැඩ කරන්න ඕනේ. බිස්නස් එකක් කරන අය හෝ එහෙම නැත්නම් ඉගෙන ගන්න අය ඒ දේවල් අචීව් කරගන්න මේක මොටිවේට් එකක් විතරයි. ඔයාලත් විෂන් බෝඩ් එකක් හැදුවේ නැත්නම් අනිවාර්යෙන් මේ අවුරුද්දට හදන්න. ඉතින් අපිට මේක දකින්න ගානේ හැමතිස්සෙම අපිට මේ දේවල් අචීව් කරගන්න ඕනේ කියලා හිතනවා. ඒකම අපිට සෑහෙන මොටිවේට් එකක්නේ. අනිවාර්යෙන් ඔයාලත් හදන්න. අන්තිමේටම ඉතින් මේ විදිහට තමයි තිබුණේ. එහෙනම් මං ගිහින් එන්නම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.